එක දේවතාවෙක් බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා මධ්‍යම රාත්‍රියේ කියනවා භාග්‍යවත් වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් දැනගන්නට ආවේ මේ කෙලෙස් බරිත ලෝකයේ මානවයා සහ දෙවියන් සහිත මේ ලෝක ධාතුවේ සත්තු බොහෝ ගැටලු වලට මුහුණ දීලා ඉන්නවා. ඒ ගැටලු ලියා ගන්නේ කොහොමද? අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. ඇතුළෙත් ජට පිටත් ජට ගැටවලත් ජට. ප්‍රශ්න ඒ තරමට. ඒවෙන් නිදහස් වෙන්නේ කොහොමද? ලියා ගන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයට දැනෙන්නට අනුදැන වදාලා දේව පුත්‍රය මේ විශ්වයේ ගැටලු ලිහන්න තියෙන ලේසිම ක්‍රමය සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමම් විජටේ ජටං. සීලේ පිහිටන්න ඕන ගැටලු ලිහන්න. හිත හික්මවා ගන්න ඕන ගැටලු ලිහන්න. නුවණින් විමර්ශනය කරන්න ඕන ගැටලු ලිහන්න. එතකොට හරි ලේසි ගැටලු ලිහාගෙන නිර්මාණශීලී නිවුණු ගමනක් යන්න. අපි විහිං ගැටලු හදා ගන්නවා. හේතුව අපි තුල සිල් නැතුව. මේ මෙතන අද පොලිස් මූලස්ථානයේ ඇතුලේ එකම එක මිනිස්සෙක්වත් නැහැ පුතා පන්සිල් රකින්න. ඉන්නවද? ඉන්නවනම් කියන්නකෝ ස්වාමීන් වහන්සේ මේ මම කියලා. මම පෙන්නනවා සිල්පදේ බිඳපු තැන. ඒ තරම් බැරෑරුම් එකක් සීලය රකින්නවා කියන එක. ඔයාලා නිකම්ම නිකන් වචන වලට විතරක් සීමා කරගෙන කියාගෙන ගියාට ගිරව් වාගේ රකින්නද ඔය කියනෙව්වා. දැන් පන්සිල් ගත්තා. නේ? පන්සිල් ගත්තා නේද? ඔව් පන්සිල් ගත්තා මම බලන්නේ ඉති. පන්සිල් ගත්තා තමයි. ගත්තා නෙමෙයි කිව්වා. සමාදන් වුණාද? නෑ. පන්සිල් කියනවා සමාදන් වෙන්නේ නෑ. අටසිල් කියනවා සමාදන් වෙන්නේ නෑ. ධර්මය අහනවා අනුගමනය කරන්නේ. ඒ ජීවිතයෙන් වැඩකුත් නෑ. ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඍජු බවක් තියෙන්න ඕන. එහෙම නැතුව අපි බෞද්ධ කිය බොරුවට වැනුණාට ඒකෙන් පළක් නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය අවබෝධ කරගෙන ධර්මයේහි අනන්ත ගුණයන් දැක ආර්ය කුල මහා සංඝරුවනේ පුණ්‍යවන්ත පින්කෙතේ සරණ වග අඳුනාගෙන වන්දනමානන කරන්නට හිත කැමැති චරිතයක් වුණාම සුද්ධ බෞද්ධයෙක් වෙනවා. එහෙම නැතුව බෞද්ධයෙක් වෙන්න බෑ. බෞද්ධයාගේ නිත්‍ය සීලය මොකද්ද? පංච සීලයනේ. ඉතින් නිත්‍ය සීලය පංච සීලය වෙච්චි කොට ඒක රකින්න නැත්තම් නිරතුරු රකින්න ඕනේ සීලයක් නැත්තම් බෞද්ධකම නැති වෙනවා. එහෙනම් මෙතන සුද්ධ බෞද්ධයෝ නැහැ. එතකොට ඉන්නේ කුණු සහිත බෞද්ධයෝ නේද? සුද්ධ බෞද්ධයෝ නැහැ,
කුණු සහිත බෞද්ධයෝ. ආන් ඒ කුණු හොදාගෙන නිර්මල බෞද්ධකමක් සොයා යන්නට පාර කියන්න අද මේ ධර්මානුශාසනාව ප්‍රයෝජනෙට ගන්න. එතකොට ලස්සන ගමනක් අපිට ප්‍රායෝගිකව ලබන්න පුළුවන්. මම මේ කියන එකේ ඵලය බලන්න ඔබ එක අවුරුද්දක් සිල්පද බින්දින්න නැතුව ඉන්නකො. ඒක ප්‍රයෝජනය මෙතකයි කියන්න බෑ. වටිනාකම. දැන් කොච්චර පඩි දුන්නත් පඩි මදිනේ. හේතුව පඩි දුන්නට පඩි මදි හේතුව සිල් නැතිකම ළමයි. සිල් නැතිකම කාපාලු බව විනාශ කරන බව හික්මීමක් නැති බව. මන් දන්න පොලිස් නිලධාරියෙක් ඉන්නවා පොලිස් අධිකාරිතුමනි ඒකා 20 පැකට් එකක් බොනවලු දවසට සිගරට්. සිගරට් 20 පැකට් එකක් කීයද? සිගරට් එකක 150යිලු. 150 හෙව්වා 20ක් බොනකොට දවසට මොනතරම් මුදලක්ද බලන්නකො. රුපියල් 3000ක් විතර සිගරට් බොනවා. දවසට 3000ක සිගරට් බොන මිනිහාට මාසෙට 90000ක සිගරට් බොන්න එපා. එතකොට මේක රෙදි අඳින්න නැතුව හෙළුවෙන් ඉඳගෙන සිගරට් බිව්වද? මේක කන්නේ බොන්නේ නැතුව ඉඳගෙන සිගරට් බිබීම හිටියද? අඹදරුවන් පෝෂණය නොකොට සිගරට් බිබීම හිටියද? නැහනේ. ඒවත් කරන ගමන්නේ මේ සිගරට් 20 පෙට්ටියක් බොන්නේ. එතකොට පඩිය අපි කියමු 90000යි කියලා පඩිය. මම දන්නවා ශ්‍රී ලංකා පොලිසියේ ඒ නිලයේ හැටියට ලොකු 90000ක පඩියක් නැහැ. දුන්නමයි කියමුකෝ. ඒත් මූට වැඩක් නෑනේ. සිල් නැතිකම පුතා. සිල් බින්දලානේ. සිගරට් මත මොනතරම් සාහසික අපරාධයක්ද බලන්නකෝ. වදාපු අම්මාට සලකපන්, හදාපු තාත්තට සලකපන්, දරුවන්ට අධ්‍යාපනය දීපන්, ගත්තු ගෑණිව සතුටින් තියාපන්. මේ රටේ ලෝකේ තමන් කරන සේවය අභිමානවත් කරන්න යොදාපන්. නෑනේ. ඒ නිසා තමා පුතේ මේ ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසේම බහුතරයක් මේ සියල සංස්කෘතියේ බෞද්ධ සංස්කෘතියේ මේ බෞද්ධ ජන සමාජයේ පරිහානියට ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා ඒකට අන් ජාතිකයන්ට බැනලා අන් ආගමිකයන්ට බැනලා විදේශිකයන්ට බැනලා ඇති පළක් තියනවද? නෑ. වරද තමන්ගේ. වැටයි නියරයි ගොයන් කනවා නම් කාට කියන්නද? ගොවියා 365 දවසෙම පැලේ හිටියත් වැඩක්ද? නෑනේ. වැටයි නියරයිනේ ගොයම කන්නේ. මේ සිහල ජාතියට හානියක් නම් ඒ හානිය කළේ සිංහලයෝ. අපි ඒක රැකලා නැහැ. අපි ඒ වගකීම දරලා නැහැ. යුතුයකම දරලා නැහැ. බෞද්ධ දර්ශනයට බෞද්ධ සංස්කෘතියට හෙළ සංස්කෘතියට යම් විනයක් කළා නම් ඒ කලෙත් ඒ අයමයි. පින්නතුනි අපේ ගෙදර ආරක්ෂාව අපි හදා ගන්න ඕනේ. අපේ පවුලේ ආරක්ෂාව අපි හදා ගන්න ඕනේ. තමන්ගේ ආරක්ෂාව තමන් හදා ගන්න ඕනේ. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිසක් අන් සරණක් අන් පිහිටක් නැහැ. මේ බුදු වදන. එහෙනම් අපි ලෝකයා මත අපේ ආරක්ෂාව තියන්න ඕනේ. දෙවියන් මත අපේ ආරක්ෂාව තියන්න ඕනේ.
යක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ ගාව අපේ ආරක්ෂාව තියන්න ඕනේ. අපට ආරක්ෂාව ඕනන්නේ පින්නතුනි නොතේරෙන කාලේ මේ ලෝකයේ තේරුම් ගියාට පස්සේ වයසින් මුහුකුරා ගියාට පස්සේ අපේ ආරක්ෂාව අපි හදා ගන්න ඕනේ. ඒකට හොඳම අවස්ථාව තමයි රට බැඳ ගන්නට සද්ධර්ම අවබෝධය. සද්ධර්මය අවබෝධ වෙලා තියෙනවා නම් අපට පින්නතුනි නීතියේ රැකවරණය වොන්නෙත් නැහැ. ඇයි? අපි ධර්මානුකූල නම් අපට හානි වෙනවා අවමයි. ඒ අවම බව තේරුම් අරගෙන ධර්මානුකූලව හෙටත් දකින්නට අසුතං සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති දිට්ඨින් මුජුං කරෝති චිත්ත මස්ස පසීදති කියන උතුම් ලාභයන් ලැබෙන මේ දහම් දේශනාව මනවින් ශ්‍රවණය කරන්න. සුනාත ධාරේත චරාත ධම්මෝ හොඳට අහලා අවබෝධ කරගෙන අවබෝධිත ධර්මයේ මත හැසිරෙන්න. ශ්‍රී ලංකා පොලිසිය තියෙන ආදර්ශ පාඨය තමයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධර්මයේහි හැසිරෙන්න ඒ ධර්මයේ විසින්ම ආරක්ෂා කරයි. ධර්මයට පිටුපා යන්න ඒ පිටුපෑම මතම විනාශය ඇති කරගනි. එයින්ද ඔබට ධර්මානුකූලව යන්නට ගමන් කරන්නට අවැසි ධර්මඥානය ලබා දෙන්නට ගැටලු निराකරණය කරන්න නීතියෙන්ම පුළුවන්ද? බෑ. ගැටලු निराකරණය කරන්න හොඳම මග තමා ධර්මඥානය මිනිස්සු තුල පිහිටුවීම. බලන්නකො පොලිසියෙන් අරක්කු පෙරණ එකේ කල්ලන් එනවා. අල්ලන් ඇවිල්ලා ඌව උසාවියට දානවා. උසාවියෙන් දඩයක් ගහනවා. දඩයක් ගහලා ඉවරලා ගෙදර එවනවා. එන ගමන් සීනි මිටියක් ගෙනහිල්ලා ආපිට වඩිය දානවා. ආපහු පොලිස් නිලධාරියෝ යනවා. මිටි දෙකක් විතර පෙරා ගන්න ඇරලා තුන්වෙනි මිටියට අල්ලනවා. තුන්වෙනි මිටියෙන් ආපහු උසාවි දානවා. දඩයක් ගහනවා. ආපහු එනවා. රාම් බණ්ඩා පෙරන්නේ මුතු බණ්ඩා උසාවියට ඉදිරිපත් කරන්නේ. ඔහොම පුළුවන් ද පුතා නිවැරදි වෙන්න? බෑ. ඒ මිනිහට තමන් කරන්නේ වරදක්ය, නිന്ദා සහගත ක්‍රියාවක්ය, මගේ දරුවන්ටත් පාරේ බහින්න බැරි තරම් නිගාවක්ය, මගේ බිරිඳට නිന്ദාවක්, මගේ අම්මාට තාත්තට නිගාවක්, නීතියෙන් දඬුවම් බිඳින්නට වෙන බරපතල පාප කර්මයක්, නීති විරෝධී ක්‍රියාවක් සේම මතු සංසාර ගමනේ උපදින භවයන්හි අංග විකල මන්ද බුද්ධිකයෝ වෙලා උත්පත්තිය ලබන්න තරම් සාපරාධී අකුසලයක් කියලා දැකලා අවබෝධ කරගත්ත දාට මිසක් ඌ ඒක නවත්තන්නේ. ඒක තමයි ඇත්ත. ඒකනේ පුතේ බන්ධනාගාරයට යනවා, හිරගෙදර ඉන්නවා, නිදහස් වෙලා එළියට එනවා, ඒ ඇවිල්ලත් ඒ අපරාධ කරනවා. කුඩු බිව්වා කියලා පුනරුත්ථාපනයට යවනවා, පුනරුත්ථාපනය කරලා ගන්නවා, ආපුහාමත් ආපහු කුඩු මත යනවා. නිවැරදි වෙන්නේ අපි. ඔයාලත් එහෙම, මේ ඉන්න අයත් එහෙම. උදේට යනවා සිල් ගන්න, සිල් අරගෙන ඉවරලා යනවා ගෙදෙට්ට. නැන්දා නයා වාගේ, ලේලි පොළඟා වාගේ. දන් දෙන්නෙත් ගෑනු, සිල් ගන්නෙත් ගෑනු, භාවනා කරන්නෙත් ගෑනු, පෙරහැර පවත්වන්නෙත් ගෑනු. දලදා වහන්සේ වඳින්න යන අයගෙන් 180%ක්ම මෙවුන්.
මේ උන්දලා බලන් අර දවස් ගණන් පාරේ ඉන්නේ. දලදා වහන්සේනි විතරක් නෙමේ ජීවමාන බුදුහාඳුරෝ වැඩියත් මේ උන්දලාට නම් පෙන්වන්න බෑ. මේ බුදුහාඳුරෝ කියලා පෙන්වන්න බෑ. හේතුව ඇයි? ඇස් නැහැ. වල ඇස් තියෙනවද? බුදුන් දකින්න යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුන් දකින්න හම්බෙන්නේ කාටද? යෝ ධම්මං පස්සති. යමෙක් ධර්මය දැක්කොත් තමයි ඔහු බුදුන් දකින්නේ. බුදුහාඳුරෝ ගැන තියෙන්නේ ධර්මයේ. ඒ ධර්මානුකූලව බුදුහාඳුරෝ දකින්න ඕනේ. රූපානුසාරයෙන් බුදුහාඳුරෝ දැක්කට වැඩක් තියනවද? දැන් මේ කුලියාපිටිය නගරෙ මැද්දේ යනකොට බුදු පිළිම කීයක් තියනවද මේ පාරේ තියලා? ඈ? වඳිනවා. පස්සහරවලා යන්නේ. වන්දනා කරන්නේ. මූණිච්චාවට හැම හන්දියෙම හදනවා. කාක්කෝ ලගිනවා. සත්තු සිපාව ලගිනවා. බල්ලෝ ලගිනවා. මිනිස්සු පිටුපාලා යනවා. දැකලාද බුදුහාඳුරු? නෑ. එඳ සිහිය පිටුවාගෙන පින්වත් බෝසත් ගමනක් තුලින් තුනුරුවන් දැක දැන අවබෝධයෙන් සැබෑ බෞද්ධයා වන්නට ඔබට දහම් මැස පාදා ගන්නට නුවණැස පාදා ගන්නට අද දවසේ පවත්වනු ලබන මේ උතුම් ධර්මානුශාසනාව හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා